තියෙනවා සුපිරි මෙතඩ් එකක් කියලා දෙන්න. ඔයාලා ගහන හැම ගේම් එකක්ම ට්‍රැක් නම් ඔයාලට ඔරිජිනල් ගේම් එක බයි කරන්න ඕන නම් එහෙම කරන්න ඕනේ නැහැ. අපි ඔරිජිනල් ගේම් එක ඒ GB ගානෙම ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න හදන්නේ Steam එකෙන්. හරි අපි යන් කොහොමද කරන්න බලන්න. මුලින්ම ඔයාලගේ මේ බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන කියලා සර්ච් කරන්න Steam කියලා. Steam කියලා සර්ච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එනවා වෙබ්සයිට් එකක්. ඔයාලා ඒකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙතෙන් ගිහලා install Steam දීලා ඒ setup එක run කරලා ඒක download කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතන account එකක් ඔයාලට නැත්නම් එතන login ගිහලා create account ගිහිල්ලා ඔයාලා account එකක් create කරගන්න. එතන මගේ account එකක් තියෙනවා. ඊට පස්සේ මේක ඔයාලා install කරගෙන එතන update වගේක් එනවා. ඒ update ටික දෙන්න. ඊට පස්සේ එන Steam එක ඒක log වෙන්න ඒක එතන ඔයා හදපු create කරපු account එකේ නමයි password එකයි ගහන්න. ඊට පස්සේ ආයෙ ඔයාලා මෙතන කියලා search කරන්න Steam tool කියලා. tools කියලා Steam tools කියලා වෙන්න මෙහෙම එකක් එනවා. ඊට ඔයාලට එන වෙන්න මේ Steam tools කියන එක මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ වෙන්න මෙතන get it now කියලා තියෙනවා. එතනට ගිහිල්ලා මෙතන download setup දෙන්න. මම මේක download කරන් තියෙන හින්දා කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා එතන එන setup එක run කරලා ඒක download කරන්න. එතකොට මෙන්න වගේ Steam tools කියන මේ වගේ icon එකක් එනවා. ඒක double click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ චූටි ඔයාලට චූටි හැමතැනටම ගෙනියන්න පුළුවන් easy තියෙන කාටවත් වදයක් නැති පොඩි icon එකක් පෙන්නයි. ඊට පස්සේ ඒක තමයි ඔයාලා දැන් ඒකෙන් තමයි අපි game දාන්නේ. ඊට පස්සේ ඒක right click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන launch Steam options වලට යන්න. එතන ගිහිල්ලා මෙතන tick තුනම දාගන්න. ඊට පස්සේ unlock Steam solution එක disable කරගන්න. ඊට පස්සේ ආයෙ ඔයාලගේ web browser එක open කරගන්න. ඊට පස්සේ එතන ගිහිල්ලා ගහන්න Steam DB කියලා. ගහලා ඒක enter දෙන්න. ඊට පස්සේ වෙන්න මේ වගේ එකක් එයි. ඔයාලා මේ link එකට යන්න. මෙතන මම description එකේ link ටික නම් දාන්නේ නැහැ. ඔයාලට මේක තේරෙනවා ඇති. ඒ හින්දා මම කරන විදිහටම කරලා ඔයාලා ඒක කරගන්න. දැන් මෙතන ගිහිල්ලා ඔයාලා search කරන්න ඔයාලට ඕන game එකක් මේකේ තියෙනවා. මම search කරනවාද Far Cry 2 එක. මෙන්න මෙතන උඩින් වෙනවා Far Cry 2 කියලා. ඒක enter දෙන්න. ඊට පස්සේ මෙතන ඔයාලට app ID කියලා එකක් පෙන්නනවා. ඒක අපිට ඕනේ වෙනවා. ඊට පස්සේ new tab එකක් open කරගන්න. ඊට පස්සේ මෙතන ඔයාලා ගහන්න manifest and Luna generator කියලා. manifest and Luna generator කියලා මෙහෙම එකක් එනවා. ඒක enter දෙන්න. ඊට පස්සේ මේ පළවෙනියට මෙන්න මේ manifest and Luna generator https://www.feras.top කියන ඒ link එකට විතරක් යන්න. අනිත් ඒවා වැඩ කරන්නේ නැහැ. මට වැඩ කරේ නැහැ. මේ link එකට විතරක් ඔයාලා මෙතනින් යටට ගිහිල්ලා හරි කොහොම හරි හොයාගෙන යන්න. සමහර වෙලට පළවෙනියට මෙයි. ඊට පස්සේ වෙන්න මේ වගේ එකක් එනවා. හරි guys, ඔයාලා ඉතින් මගේ වීඩියෝ එකට කැමති නම් like කරලා subscribe කරන්න. මම YouTube එකට අලුත් වීඩියෝ ගෙනේ මම gaming වීඩියෝත් ඔයාලට දානවා. like කරලා subscribe කරන්න අනිවාර්යෙන්. ඊට පස්සේ වෙන්න මේක කොහොම load වෙලා ඉවරලා මෙහෙම එකක් එනවා. ඊට පස්සේ මෙතන I understand කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට Far Cry මම ගත්ත Far Cry 2 එකේ මෙතන මුලින්ම එන app ID එක මේ app ID එක අතන ගහන්න ඕනේ. දැන් මගේ තියෙන්නේ 19900. ඔයාලා මෙතන ගිහිල්ලා search bar එකේ ගහන්න 19900 කියලා. එතකොට මේ ඔයාලා Far Cry 2 එක ඔයාලට පෙන්නනවා. ඒක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට යනවා. මේක ඩවුන්ලෝඩ් කරගන්න ටිකක් අමාරුයි. මොකද මෙතන ටිකක් එක එක වෙන වෙන link එනවා. ඔයාලා click කරද්දී එහෙනම් ටිකක් කට්ට කාලා තමයි ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. I am not a robot දෙන්නේ මේ ඒ වගේ ඒවා එනවා නම් close කරලා දාන්න. ඒවයි නිකන් එන ඒවා. එමෙතන I am not a robot කියන එකට මේක දාගන්න. click කරගන්න. close කරගන්න. ඊට
ඊට පස්සේ ඔයාලට මේ වගේ මොකක් හරි තෝරන්න. දැන් මේකේ බස් තෝරන් තියෙනවා. ඔයාලා තියෙන බස් කීපයක ෆොටෝ ටික තෝරන්න. මම කිව්ව එක එක ලින්ක් එනවා ඔයාලට අදාළ නැති ඒවා. ඒවා එතනින් අයින් කරලා දාන්න. ඊට වෙරිෆයි දෙන්න. ඒක වැඩ කරේ නැහැ. මේක ට්‍රැෆික් ලයිට් ටික හොයන්න කියනවා. මෙන්න මේ පින්තූර ටික ඔබලා වෙරිෆයි දෙන්න. එතකොට හරියනවා. යාම not robot. ඊට පස්සේ මෙතන click here to continue කියලා දෙන්න. ඔය එක එක ඒවා ඕපන් වෙනවා. ආයෙත් ඒවා ගණන් ගන්න එපා. ඒව එතනින් ක්ලෝස් කරලා අපි ඉන්න එකට විතරක් එන්න. ඊට පස්සේ මෙතන click to verify කියලා දෙනවා. ඒක ඔබන්න. එහෙනම් මෙතන තප්පර 9ක් යනවා ඔයාලට. ඒ තප්පර 9 යනකල් ඉන්න ඕනේ ඔයාලා. හරි යාළුවනේ ඊට පස්සේ මෙතන continue කියලා නිල් පාට බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ එහෙම තව එකක් තියෙනවා. ඒකත් ක්ලික් කරන්න. ඊට පස්සේ මේක ක්ලික් කරලා මෙතන generate link කියන එක දෙන්න. ඊට පස්සේ එතනත් ඔයාලට තප්පර 9ක් ඉන්න වෙනවා. ඒ තප්පර 9ක් ඉන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන go to the URL කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේ වගේ surface එකකට එනවා. එතන තප්පර 12ක් ඔයාලා ඉන්න ඕනේ. හරි යාළුවනේ එතන ඒවට ගිහිල්ලා ඉවරනාට පස්සේ ඔයාලා එහෙම යටටම ස්ක්‍රෝල් කරන්න. ඊට පස්සේ මෙතන get link කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතන downloads එකේ පෙන්නනවා. මෙතන එක එක link ගොඩක් කරනවා බෙන්නවා යාළුවනේ. මෙතන 1990 zip file එකක් open වෙනවා. open වෙනවා. ඔයාලා ඒක downloads වලට යන්න ඕනේ. මෙතන downloads වලට ගියාට පස්සේ මෙතන 19900 කියලා එකක් තියෙනවා. ඒක ඔයාලා extract කරගන්න ඕනේ. එක්ක WinRAR එකෙන් නැත්නම් ඔයාලගේ ලැප් එකටම එනවා extract all කියලා මෙතන icon එකක්. මේ ඒක. එතන නැත්නම් ඔයාලා WinRAR එක තියෙනවා නම් extract කරගන්න WinRAR එකෙන්. ඔයාලා කැමති location එකක් තෝරලා නැත්නම් extract here දුන්නම් මෙතනම extract වෙනවා. ඉතින් මෙන්න මේ වගේ folder දෙකක් එනවා. සමහර ඒවා ගැන folder එක එන්නේ මගේ නිකම්ම ආවේ. මේ readme කියන එක delete කරලා දාන්න. ඔයාලට ඒක ඕනේ නැහැ. ඊට පස්සේ මේක minimize කරලා මේ Luna 1900 කියන එක ඇදගෙන ගිහිල්ලා ඔයාලා මෙතන copy කරන්න ඔයාලගේ අර ආපු stream එකේ. ඊට පස්සේ ඒක right click කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලා මෙතන right click කරාට පස්සේ මෙතන restart stream කියලා දිනවා. ආයෙ click කරන්න. ඊට පස්සේ ඔයාලගේ stream එක download කරපු එක ආයෙ මේ විදිහට restart වෙනවා. ඊට පස්සේ යාළුවනේ මේ වගේ interface එකක් ඔයාලට පෙන්නනවා. මෙතන ඔයාලට network එක login ඒ වගේ එකක් ටිකක් කරකිනවා. ඔයාලා යාළුවනේ ආයෙත් මම කියනවා මම YouTube එකට අලුතෙන් ආපු කෙනෙක්. තව gaming video එකක් මම ඔයාලට දානවා. ඔයාලා මගේ channel එක like මගේ video එක like කරලා අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට open වෙනවා. මෙන්න මේ වගේ interface එකක් තියෙන එකක් තමයි ඔයාලට පෙන්නන්නේ. ඊට පස්සේ ඔයාලා මෙතන library කියන එක click කරන්න. දැන් library කියන එක ඔයාලා click කරන්න ඕම. ඔය යාළුවනේ ඔන්න අපිට මෙතන Far Cry 2 කියන option එක අපිට මෙතන පේනවා. ඒක click කරාට පස්සේ මෙතන install කියලා තියෙනවා. මේ 3.67 GB ඔයාලට මේක download කරගන්න පුළුවන්. මම මේ විදිහට දාගත්ත game ටිකක් තියෙනවා. Assassin's Creed 2 මම ඒවා තාම install කරලා නැහැ. Call of Duty 4 Modern Warfare ඊට පස්සේ මම GTA San Andreas දැම්මා. ඒක මම අද තමයි download කරේ. ඊට පස්සේ Far Cry 3 වගේ ඒවාත් මම මේකට දාලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පුළුවන් මෙතන Far Cry 2 කියන එක මම ගත්ත එක මෙතන install දෙන්න. install දුන්නාට පස්සේ මේ වගේ තෝරන්න එයි. තෝරන්න එලා මෙතන ඔයාලට desktop icon එකක් ඕන නම් ඒවා click කරලා මෙතන install දෙන්න. මම දැන් install කරගන්න යන්නේ නැහැ. හරි ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි අපි game එකක් මේ Steam එකෙන් ඔය වගේ free නැති buy කරන්න තියෙන game එකක් දාගන්නේ. ඉතින් ඔයාලා මේක කරනවා නම් අනිවාර්යෙන් account එක ඔයාලා game buy කරපු account එකෙන් නම් කවදාවත් ගන්න එපා. මොකද මේ account එක brand වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා යාළුවනේ ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ අලුත් account එකක් හදලා මොකක්ම හරි අලුත් account එකක් හදලා ඔයාලගේ පරණ account එක නැතුව අලුත් account එකෙන් ඔයාලා මේක කරන්න යාළුවනේ. එහෙනම් මගේ channel එක subscribe කරන්න, video එකට like එකක් දාන්න. එහෙනම් අපි යනවා යාළුවනේ. තවත් වෙන වීඩියෝ එකක වෙන දවසක හම්බ වෙමු.